සමහර පොත්වල පිටු අතර තියෙන කතාව හිතාගන්න බැරි තරම් හිතට දැනෙනවා. ඩා වින්චි කෝඩ් කියන පොතත් ඒ වගේ. ඉතින් මේ පොත ඇසුරින් චිත්‍රපටයක් නිර්මාණය වුණා ලෝකය පුරාම. ඒක මහත් කතාබහට ලක් වුණා, මහත් ආන්දෝලනයට ලක් වුණා. ඒ වගේම සමහර රටවල් ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න එක තහනම් කරා. ඉතින් මේක තියෙන්නේ පැරිසියේ ලුව කෞතුකාගාරයේ භාරකරු ජැක් සොනියරේ මැරෙන්ට මොහොතකට පෙර සංකේතවලින් පණිවිඩයක් තියෙනවා. ඉතින් ඒ පණිවිඩය ඔහුගේ මිනිපිරිය සොෆී සහ ඇමරිකානු මහාචාර්ය රොබර්ට් ලැන්ඩන් ඒ ගැන හොයාගෙන යන කතාව තියෙන්නේ. ඒක හරිම පුදුම හිතෙන කතාවක්. ඒක හොයාගෙන ගියාම එතන තියෙන්නේ අමුතුම කතාවක්. මොකද ඒක තියෙන්නේ ජීසස් ක්‍රිස්තුස් වහන්සේ සහ මාරියා මග්දලේනා ගැන, ඒ බැඳීම්, ඒ සම්බන්ධතා ගැන. ඉතින් මම මාරියා මග්දලේනාට හරිම ආදරය කරන කෙනෙක්. මම ඇය ගැන ගොඩක් මේ ඩොකියුමන්ට්ස් බලලා තියෙනවා, පොත් කියවලා තියෙනවා. ඉතින් ඒ හින්දා තවත් ඇය කෙරෙහි මගේ තිබ්බ ආදරේ, ගෞරවය වැඩි වුණා. මේ පොත මාව නම් අමුතුම ලෝකයකට අරන් ගියා. වෙනස් පොත් කියවන්න ආස අය මේ පොත අරන් අනිවාර්යෙන් කියන්න ඔය අමුතුම ලෝකෙට යනවා කියන එක මට අනිවාර්යෙන්ම කියන්න පුළුවන්.